මම විදර්ශන කන්නංගර ජනබලය සංවිධානය වෙනුවෙන් තමයි අදහස් දක්වන්නේ. අපි අනිත් සහෝදරවරුත් කතා කළා වගේ අපේ මූලික අරමුණ තමයි මේ වෙලාවේ ලංකාවේ දේශපාලන තියෙන ප්‍රධානම කාරණය තමයි මේ විපක්ෂ බලවේගයන් නැත්නම් විපක්ෂ කල්ලි කණ්ඩායම් සහ ඒක ආරක්ෂා කරන්න තියෙන සමහර මාධ්‍යයන් එකතු වෙලා ලංකා ඇත්තටම ආණ්ඩුවකට අවශ්‍ය වෙන ප්‍රධාන විපක්ෂයක භූමිකාව වෙනුවට ජනතාව අතර නොසන්සුන්තාවයන් සහ අනිත් පැත්තෙන් ඊටාම දූෂමාන ආරංචි ගොඩනගමින් සත්‍ය දැනගැනීමට ජනතාවට තියෙන අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් තිබීම කියන කාරණය ගැන අපේ විචාර විවේචනය ඉදිරිපත් කරන්න උදනම් වෙනවා. දැන් අපි දැක්කා දැන් මේ ආසන්නම සිද්ධිය තමයි ඔන්ඩන් සෙට්‍රෝන් කියන ඖෂධය සම්බන්ධයෙන් මතුවලා තිබෙන කාරණය. එතනදී අපි දැක්කා ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ ඒකම සෞඛ්‍ය ඖෂධ නියාමන කාර්යාලයේ ඒ පිරිස් එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවකුත් තියලා ඊටම පැහැදිලිව කිව්වා මේ ඖෂධය සම්බන්ධයෙන් ආපු ගැටලුවත් එක විශේෂයෙන්ම ඒකේ විස බීජයක් කියනවා කියන එක පිළිබඳව තියෙන ඒ සැකයත් සමග විශේෂයෙන්ම මහනුවර ජාතික රෝහලේ යම් පරීක්ෂණයක් කළා තියෙනවා. ඊට පස්සේ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ කාරණාත් එක්ක ඒක පිළිබඳවත් මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කිව්වා ඒකත් මේ හරියටම තවමත් පැහැදිලි නෑ. ඒ ඖෂධ පරිහරණය නිසාද උනේ කියලා. ඒ කවරක් වුණත් මේ ආයතන මේ රටේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා බැඳුණු රටේ සෞඛ්‍යයට වග කියන මේ ආයතන දෙකේ ප්‍රධාන හෙළතල දරන ඒ අධ්‍යක්ෂවරුන් ප්‍රකාශ කළා මේ ඖෂධ භාවිතයෙන් බැහැර කළා කියලා. ඒ එන්නතට අදාළ සියලු කාණ්ඩයන් මෙතනින් බැහැර කළා තියෙනවා සහ මේ ඖෂධ මිලදී ගත්ත ෆාමසූටිකා කියන ඒ පෞද්ගලික සමාගමේ මේ ඖෂධත් එතනත් ඖෂධ 10කට වඩා ප්‍රමාණයක් මේ ඖෂධ භාවිතයෙන් ඉවත් කළා කියලත් නිල නිවේදනයක් සඳහන් කරලා තියෙනවා. මෙහෙම තත්ත්වයක් තියෙද්දී දැන් සමහර මාධ්‍යත් රයිට් ඒකම සමහර විපක්ෂ කල්ලි කණ්ඩායම් වල පුද්ගලයෝ යොදවමින් අර සුපුරුදු වුන් කරමින් ඉන්න ඒ දූෂමාන දේශපාලන වැඩේ කරමින් ඉන්නවා. මොකද්ද? ඊටාම වැඩි සාගත විදියට මේ ප්‍රවෘත්තිය විකෘති කරමින් අපිට දැක්කා මේ ඖෂධ ජාවාරමක් කරලා මේ රටේ ජනතාවගේ ඇස් අන්ධ කරලා ජනතාවගේ සෞඛ්‍ය කියලා තියෙන නැත්නම් බෙහෙත් ගැනීම විසින් ඇති කරන ඒ මූලික ඒ තමන්ගේ ජීවිතයේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න තියෙන අයිතිය උල්ලංඝනය කරලා ඊටාම දැඩි නීතිමය ක්‍රියාවලියකට ලක්වුණු කෙහෙලිය රඹුක් වැල්ල. ඒ කෙහෙලිය රඹුක් වැල්ල ඖෂධ සම්බන්ධයෙන් කරපු ජාවාරමයි මේ වෙච්ච මේ ඖෂධය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මේ කාරණේයි එකට පටලවලා ඔවුන් උත්සාහ කරනවා කෙහෙලිය රඹුක් වැල්ල වැනි කෙනෙකුත් මේ සාධාරණීකරණය කරන්න. අපි දන්නවා මේ ඖෂධය මිලදී අරගෙන තියෙන්නේ ඒ අදාළ සෞඛ්‍ය අමාත්‍යාංශය හා බැඳුණු ආයතන පද්ධතියේ ක්‍රම සම්පාදන ක්‍රමවේදය අනුව. ඒක මේ ක්‍රම සම්පාදන ක්‍රමවේදයක තමයි ටෙන්ඩර් කැඳවීම. අනිත් පැත්තෙන් ඒ අදාළ ඊටාම අවම මිල ගණන් වලට ඖෂධ මිලදී ගැනීම සහ ඒ ඖෂධවල ප්‍රමිතිය බලලා ඒ ඖෂධ ලියාපදිංචි කිරීම සහ ප්‍රමිතියට අයත් නොවන ඖෂධ බැහැර කිරීම. මෙන්න මේ ක්‍රියාවලියෙන් තමයි මේ ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ඒ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අර ආණ්ඩුවක් රජයක් මේ ඖෂධ මිලදී ගැනීමට මැදිහත් වෙන්නේ නැහැ කියන එකේ තේරුම ඕකයි. රයිට්. ඒ කියන්නේ ඒක පැහැදිලිවම මේ රජය ඇවිල්ලා ආණ්ඩුව ඉහළ පාලනය කරන ඇවිල්ලා ඒ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය කරන්නේ නැහැ. එතකොට මොකද්ද කෙහෙලියක සිද්ධියදී උනේ? කෙහෙලියක සිද්ධියදී උනේ ඒ වෙලාවේ තිබුණු කොරෝනා වසංගතයත් එක්ක ආපු හදිසි ආපදා තත්ත්වය පාවිච්චි කරලා අමාත්‍යවරයෙකුට තියෙන ඒ හදිසි රෙගුලාසි මත පදනම් වෙලා ඔහු ඊටාම අනීතිකව මේ ඖෂධ ආනයනය කළා. එතකොට ඒකම අපි දන්නවා ඔහුට තියෙනවා යම්කිසි බලයක් ඒකම පාවිච්චි කළා අර ඖෂධවල ප්‍රමිතිය මැනලා ලියාපදිංචි කිරීමත් මේ හදිසි තත්වය තුල අමාත්‍යවරයෙකුට යම්කිසි ආකාරයකට බලයක් තියෙනවා ඒ ක්‍රියාවලිය ඉවත් කරන්න. රයිට් ඒක ඖෂධ ලියාපදිංචි කිරීමකින් හොරව ඖෂධ මිලදී ගැනීමේ
එහෙම අවසරයක් ලැබෙනවා මේ හදිසි තත්වයක් තුල. එතකොට මේ හදිසි තත්වය ආවේ තාම කොවිඩ් අවුරුද්දේ තුල විශාල හරණ සංඛ්‍යාවක් වෙන විශාල උවදුරක් විශාල රෝගයක් මේ තත්ත්වය තුල තමයි ආවේ. නමුත් කෙහෙලිය රඹුක්කැල්ල මොකද කළේ? කෙහෙලිය රඹුක්කැල්ල කළේ මේ අවසරය මේ ඇවිල්ලා තියෙන අවසරය ඊටාම නින්දිත ආකාරයෙන් පාවිච්චි කරලා ඖෂධ මගඩියක් ඇති කළා. එතකොට මේ ඖෂධ මගඩියයි මේ ජාවාරමයි මේ වෙලාවේ මේ ඖෂධයක් ඒ කියන්නේ අර හාමසූටිකා සමාගමේදී ගත්ත හොන්ඩෙන්සෙට්‍රෝන් කියන ඒ ඖෂධයේ තියෙන ඒ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ කාරණේයි පැහැදිලිවම දෙකක්. ඉතින් මම මේ කාරණේ කිව්වේ ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව සහ ආණ්ඩුවේ තියෙන ජනවරමට එරෙහිව ඊටාම දූෂමාන කුමන්ත්‍රණකාරී වංචාකාරී මාධ්‍ය භාවිතයක් සහ විපක්ෂ භූමිකාවක් කරමින් ඉන්න කල්ලි කණ්ඩායම් වල ඊටාම ප්‍රචාරක මෙහෙයුමක් අපිට දැන් දක්නට ලැබෙනවා. ඒක තමයි අපි ඊට පස්සේ දැක්කේ ඔය විශේෂයෙන්ම අපි දැක්ක රංවල සිද්ධියේදී වුණත් පැහැදිලිවම උත්සාහ කරන්නේ මේ මොකක්ද? මේ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ව ඉලක්ක කරලා සහ මේ ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරුන්ගේ ක්‍රියාපටිපාටියන් වලට සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන සුජාතභාවය නැති කිරීමේ අලසුමක් ඒකේ තියෙනවා. අපි දැක්කා රංවල සිද්ධියේදී පැහැදිලිවම ඒ සිද්ධියේ ඊට පස්සේ අර්බුදය ඇති කරන්න බලපෑවේ පොලිසිය. හරි. පොලිසියේ තියෙන ඒ ඊටම පක්ෂග්‍රාහී ක්‍රමවේදය. රයිට් ඔවුන් හුරු වෙච්ච ක්‍රමවේදය තමයි එතනදී රංවල සිද්ධියේදී උනේ. එතනදී අපි ආණ්ඩුව පැත්තෙනුත් අනිත් පැත්තෙන් රංගල තමන්ගේ දේශපාලන සගයා නිසා ඔහු සම්බන්ධයෙන් සාමාන්‍ය දේශපාලන පක්ෂපාතීත්වයක් ඇතුළේ යම් ආකාර පියවර ගැනීම යම්කිසි පමාවීමකුත් සිද්ධ වුණා වගේ වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන ප්‍රශ්නය වුණේ පොලිසිය ඒ අවශ්‍ය ක්‍රියාවලිය නොගැනීම. මොකද ලංකාවේ පොලිසිය වෙනස් වෙලා නැහැ. සහ මේ ආණ්ඩුව පොලිසිය වෙනස් කළත් නැහැ. සහ ලංකාවේ තියෙන ප්‍රධාන ආයතනවල තියෙන ව්‍යුහයන් වෙනස් කරන්න මේ ආණ්ඩුව තවම අධිෂ්ඨානයක් පළ කළා නැහැ. මේ ඉන්නේ ශ්‍රී ලංකා පොලිසිය. ශ්‍රී ලංකා පොලිසිය ප්‍රදේශයේ ඉන්න දේශපාලකයන්ට දක්වන ඒ නිවට නියාලු බයාදුකම් පක්ෂපාතීකම් එක්ක වුන් ගන්න තීරණත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සියලු කාරණාවල අපිට පේනවා මේ ආණ්ඩුවේ මේ අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ඉලක්ක කරලා ඊටාම සුළු සිද්ධියක් පවා මහා සිද්ධියක් බවට ඒක බවලා ඒ සම්බන්ධ ජනතාව තුළ අපකීර්තියක් ඇති කිරීමේ නිශ්චිත සැලසුමක් තියෙනවා. එවැනි මොහොතක මේ අර ඉස්සලත් මේ නිර්මාණ සහෝදරයත් කිව්වා වගේ එවැනි මොහොතක ආණ්ඩුවේ නියෝජනයට ආණ්ඩුවේ ඉන්න අමාත්‍යවරු සහ මොකද മന്ത്രിවරුනොත් මේක අඳුරගන්නේ නැතුව මේ විපක්ෂ සුන්බුන් කණ්ඩායම් සහ ආණ්ඩු විරෝධී අර කියන ව්‍යාපාරික කුජීත මාධ්‍ය කීපයක් එකතු වෙලා මේ සැලසුම් කරන මේ ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ ජනවරම අපකීර්තියට පත් කිරීමේ මේ සැලසුම හඳුනගන්නේ නැතුව ඔවුන්ට හිතන දේවල් කරමින් ඉන්න අපරිණත දේශපාලන භාවිතයකුත් අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි දැක්කා ඊයේ පෙරේදා ඊයේ වෙච්ච ආපහු සිද්ධියක් තමයි පෙරේද වෙච්ච අර කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්. එතකොට මේ රංජන් ජයලාල් මොකද්ද කළේ? අපි පැහැදිලිව දැක්කේ රංජන් ජයලාල්ගේ හඬපටයක් විකාශනය වෙන සමහර මාධ්‍ය ඒ විකාශනය කරන්නේ පැහැදිලිවම මේ ආණ්ඩුව අපකීර්තියටපත් කිරීමේ අර කලින් කිව්ව සැලසුමට තමයි. ඒක නිශ්චිතයි. එතකොට මේ ආණ්ඩුව සුළු දෙයකින් හරි කිච කරලා දාන්න තමයි මේ මාධ්‍ය සහ විපක්ෂ සුන්බුන් කල්ලි කණ්ඩායම් වල අරමුණ. හැබැයි රංජන් ජයලාල්ගේ හඬපටය අහනකොට තේරෙනවා රංජන් ජයලාල්ලටත් තමන්ගේ ආණ්ඩුකරණය සහ තමන්ගේ දේශපාලනය පිළිබඳ වගකීමක් නැහැ කියන එක. හරි? ඔහු එතනදි කියන්නේ ඔහු හමුවෙන්න ආපු මොකක් හරි පැමිණිල්ලක් හරි මොකක් හරි කාරණයකට හම්බෙන්න ආපු නීතිඥවරියක් ඇතුළු කණ්ඩායමකට ඔහු ඊටාම නරක ආකාරයෙන් බැනවදිමින් ඔහු කියනවා මේ මට තියෙනවා කියලා මොකද්ද නිල නොලත් මයිස්ත්‍රාත් බලතල මට තියෙනවා වහාම මෙතනින් එළියට යන්න කියලා ඔහු ඊටාම සරපරුෂ ආකාරයෙන් ඒ කියන්නේ අමාත්‍ය අගරාධිපතිවරයෙක්ගෙන් අපි අපේක්ෂා නොකළ හැකි තරමේ අධිචාරයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඒකම අපි දන්නවා මේ මොකද ඉලනොලත් මහේස්ත්‍රාත් ඒ තනතුරක් පිළිබඳව ඒ ඇක්ට් එකෙන් නාමිකව තියෙන දෙයක්. එතකොට ඔහු එතන කතා කරන්නේ එයා නිලනොලත් මහේස්ත්‍රාත්වරයෙක් වගේ සොරයෙකින්. ඉතින් එවැනි ඊටාම බාල අපරිණත ආකාරයෙන් හැසිරීම මම හිතනවා කිසිසේත්ම අපිට අනුමත කරන්න බෑ. ඔන්න ඔය කාරණා නිසා තමයි අර විපක්ෂයේ සුන්බුන් කණ්ඩායම් මාධ්‍ය කීපයක් එකතු වෙලා කරන සහ කරමින් ඉන්න
මේ දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමට අවශ්‍ය බඩු ලැබෙන්නේ. ඒ නිසා අපි කියනවා රංජන් ජයලාල් ඇතුළු අපි මෑත දැක්ක මේ ආණ්ඩුවේ ඉන්න මේ අමාත්‍යවරු മന്ത്രിවරුන් මේ හැසිරෙන ආකාරය පිළිබඳව ඔවුන් සාවධාන වෙන්න ඕනේ. ඔවුන්ට තියෙන්න ඕනේ වගවීමක් මේ ආණ්ඩුව පත්වලා තියෙන ජනවරමකින් ජනතාවගේ අභිලාෂ රැසක් එක්ක. ඒ නිසා මේ ආණ්ඩුවට එහා පැත්තේ අපිට තවම පේන්නේ නැහැ මේ ආණ්ඩුවට වඩා ඊළඟ ආණ්ඩු බලයකට සුදුසු වෙන අගතිශීලී විපක්ෂයක් අපිට කොහෙවත් පේන්නේ නැහැ. ඒ නිසා අපිට පැහැදිලිව පේනවා මේ ඉන්නේ ජනාජීර්ණ විපක්ෂයක්. මේ ඉන්නේ මේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු දූෂිත කුජීත විපක්ෂ කණ්ඩායම් තමයි ඉන්නේ. ඒක නාමල් රාජපක්ෂ ගැනත් මිනිස්සු දන්නවා. සජිත් ප්‍රේමදාස ගැනත් මිනිස්සු දන්නවා. ඒකම අනිත් දිලිත් ජයවීරලා ඇතුළු අනිත් විපක්ෂ භූමිකාව අත්පත් කරගන්න ඉන්න සියලු දෙනා ගැන දන්නවා. ඒ නිසා ඔවුන්ට වඩා සදාචාරාත්මකව මේ ආණ්ඩුව අදක් ඉහළින් ඉන්නවා කියන එක පිළිබඳව මම හිතන්නේ ජනතාවට දිගිඩියාවක් නැහැ. නමුත් මෙන්න මේ සදාචාර ආවරණය එහෙම නැත්නම් මේ සදාචාරාත්මක බලය මේ ආණ්ඩුවට තියෙන මේ සදාචාරාත්මක බලය විනාශ කර දැමීමේ විපක්ෂයේ අරමුණ ඒ මාධ්‍යවල අරමුණට තමයි මේ ආණ්ඩුවේම ඉන්න මේ මං කිව්වේ ඇමතිවරු මේ රංජන් ජයලාල්ලා ඊට කලින් අපි දැක්ක විවිධ ඇමතිවරු മന്ത്രിවරු ඔවුන්ගේ කටවල් පරිස්සම් කරගන්න ඔවුන්ගේ භාවිතයන් ගැන ඔවුන් සුපරික්ෂාකාරී නොවි මං හිතනවා ඒක ඉතාම නරක දෙයක නිකන් අත්‍තරම ගත්තොත් විපක්ෂය කරන මේ අමන දේශපාලන ක්‍රියාවලියටත් වඩා ඉතාම අමන දේශපාලනයක් තමයි වගකීම් සහගත ආණ්ඩුවක ඉන්න නියෝජිතයන් අමන්ගේ දේශපාලන භාවිතය පිළිබඳව ඉතාම කල්පනාකාරී නොවි කටයුතු කිරීම. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට ඉතාම වැදගත් වගකීමක් තියෙනවා. මේ ආණ්ඩුව වට කරලා තියෙනවා විශාල ඉතාම කුප්‍රකට මාධ්‍ය මෙහෙයුමකින්. මේ ආණ්ඩුව වට කරලා තියෙනවා කුප්‍රකට විපක්ෂ කණ්ඩායම් වල කල්ලි කණ්ඩායම් වල අරමුණු සහගත දේශපාලනයේ. ඒ නිසා මේ ආණ්ඩුවේ ඉන්නේ දූපතක් වගේ. ඒ නිසා හැම පැත්තෙම රැලි ගහනවා. ඒකම රැලි ප්‍රහාරයන් වගේ එල්ල කරමින් තමයි තියෙන්නේ. එහෙමනම් මේ දූපත තුල ඉන්න මේ ඉන්න ආණ්ඩුකරණය සහ දේශපාලනය කියන දෙකම ඊටාම කල්පනාවෙන් කළ යුතු වෙනවා, සාවධානයෙන් හැසිරිය යුතු වෙනවා. ඒක හරියට ගත්තොත් නිකන් යුද පිටියක රයිට්. ඒ කියන්නේ අපි ගත්තොත් මතවාදී යුද පිටියක මේකේ ආණ්ඩුව හැසිරෙන්න ඕනේ කොහොමද? මම හිතනවා ආණ්ඩුව ඉගෙන ගන්න ඕනේ මේක. NPP ආණ්ඩුව ඉගෙන ගන්න ඕනේ. ඔවුන් ඉන්නේ මතවාදී යුද පිටියක. ඔවුන් ආණ්ඩු බලය ගත්තට ආණ්ඩු බලය අරගත්තට දේශපාලනය අවසන් වෙලා නැහැ. ඒ නිසා මේ මතවාදී යුද පිටිය තුල ඒක වැරදි වෙඩිල්ලක් විසින් නැති කරන්නේ ලොකු විනාශයක්. ඒ නිසා මතවාදී යුද පිටියක ආයුධ පාවිච්චි කරන්නේ කොහොමද? ඒ සටන් කරන්නේ කොහොමද කියන එකත් ආණ්ඩුව ප්‍රගුණ කළ යුතු අභ්‍යාසයක් කියන එකත් අවසාන වශයෙන් ජනබලයේ සංවිධානයේ විදියට අපි මතක් කරන්න කැමතියි.